හිතවතුනි ආයිබෝවන් හිරු ඇත්ත වැඩසටහන අද දවසේ අපි පවත්වන්නේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සමගිනුයි. එතුමා සමග බොහෝ කාරණා කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම පළපුරුදු දේශපාලඥයෙක් රජයේ ඇමතික දූර දරලා තියෙන දේශපාලඥයෙක් බොහෝ අත්දැකීම් තියෙන දේශපාලනේ. ඒ නිසාමයි හිරු ඇත්ත වැඩසටහනට ඔහුට ආරාධනා කරේ. ආයිබෝවන් ඔබතුමා. ආයිබෝවන්. ඊටම කාලයකින් ඔබතුමා මට මුණ ගැහෙන්නේ පළවෙනි ප්‍රශ්නේ මට අහන්න හිතෙනවා මෙහෙම විජේදාස රාජපක්ෂ වැඩිය පේන්නත් නැහැ. දේශපාලනයෙන් සමුවරගෙනද? මම කවදාත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි පෙනී හිටියේ. අවශ්‍ය අවස්ථාවලදී පෙනී හිටිනවා. අනිත් අවස්ථාවලදී මගේ කටයුතු වල මම නිහඬව යෙදෙනවා. මගේ ප්‍රශ්නට උත්තරයක් ලැබුණේ නැහැ. ඔබ දේශපාලනයෙන් සමුවරගෙනද? මම දේශපාලනයට කවදාවත් එහෙම තරඟකාරී විදියට ඇවිල්ලා නැහැ. හැම අවස්ථාවකම මට ලැබිච්ච ආරාධනා අනුව මම බාර අරගෙන තියෙනවා වගකීම්. ඔබට මතක ඇති 2020 මැතිවරණයේත් මම ජයග්‍රහණය කරත් තනතුරු බාරගත්තේ නැහැ. හැබැයි දිගින් දිගටම ආරාධනා ලැබුණ නිසා රට බංකොලොත් වෙලා රට ආපහු ගොඩ ගන්න ඕන නිසා බාරගත්තා. ඒ නිසා මගේ දේශපාලන කටයුතු මගේ අවශ්‍යතාවය අනුව සිද්ධ වෙන දෙයක් නෙවෙයි රටේ අවශ්‍යතාවය අනුව සිදු වෙන දෙයක්. දේශපාලනේ නැද්ද? සක්‍රීය දේශපාලනයේ කටයුතු කරන්නේ නැද්ද ඉදිරියේදී? මම තීරණයක් කරනවද නැද්ද කියලා තීරණයක් අරගෙන නැහැ. මොකද ඒකයි මම කිව්වේ මගේ අවශ්‍යතාවයක් මත මම දේශපාලන කටයුතු කරන්නේ නැහැ. රටේ අවශ්‍යතාවයක් මතුවෙච්ච වෙලාවක වගකීමක් මට ඉටු කරන්න සිද්ධ වෙනවා නම් ඒක රට වෙනුවෙන් ඉටු කරන එක මගේ යුතුකමයි. එහෙම නැත්නම් ඔබ දේශපාලනේ යන්නේ නමක් නැති වෙලාද ඉන්නේ? පක්ෂයක් නැහැ, කණ්ඩායමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් මට කවදාවත් දේශපාලන පක්ෂයක්වත් කණ්ඩායමක්වත් හිටියේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් පත් කරනකොට මට කණ්ඩායමක් හිටියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ බැංකු කටයුතු ඇමති විදියට හිටියට මම හිටියේ මාස 5යි ඉල්ලලා අසුණා. කෝප් වාර්තාවේ මේ රටේ වාර්ෂික ආදායම සිට 40ක් විතර වංචාවට දූෂණයට යටත් වෙනවා කියලා වාර්තා ඉදිරිපත් කරපුවාම අද ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම මත එක වෛර බැඳ දෙපැත්තෙම කෙවුවා. ඊට පස්සේ ඒ ආණ්ඩුවෙන් එළියට ගියා විතරක් නෙවෙයි මම ඒ පක්ෂේනුත් මාව නිර්පණ කටයුතු කරා. හේතුව තමයි වංචා දූෂණ හොරකම් එළිදරව් කිරීම. ඊළඟට ඇත්තටම මම දේශපාලන විශ්‍රාම ගත්තේ 2007. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම කරපු ආයාචනා නිසා තමයි මම 2010 එතුමාගේ ජාතික ලැයිස්තුව ප්‍රතික්ෂේප කරලා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරලා පාර්ලිමේන්තුවට ආවේ වගේම 2015. එතකොට ඒ ආණ්ඩුවෙත් මම වගකීම් දරලා එහෙත් මගේ හෘද සාක්ෂියට එකඟ වෙන්න බැරි තැන්වලදී මම විරුද්ධ වුණා. එතනිනුත් මම දේශපාලනික විශ්‍රාම ගිහිල්ලා ඉන්නකොට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මට ආරාධනා කරේ. එතුමාගෙත් මම ජාතික ලැයිස්තුව ප්‍රතික්ෂේප කරලා මම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරපුවම මට 1,20,000කට වැඩි මිනිස්සු ඡන්දෙ දුන්නා. හැබැයි එතුමාගේ ගමන ගැන මට තිබුණ අත්දැකීම අවබෝධ නිසා තුන් වතාවක් එතුමා මට ඉදිරිපත් කරපු දෙන්න යෝජනා කරපු ඇමතිකම් මම ප්‍රතික්ෂේප කළා. හැබැයි රට බිඳුවට වැටිච්ච වෙලාවේ භාණ්ඩාගාරේ සතයක් නැති වෙච්ච වෙලාවේ මේක විපක්ෂෙත් බාර ගන්න බැහැයි කියපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි മന്ത്രിවරයෙක් විදිහට හිටිය පාර්ලිමේන්තුවේ එතුමාත් එක්ක අපි කතා කරා කීප දෙනෙක් කතා කරලා අපි වගකීම් බාරගත්තා. එහෙම තමයි ඒ වෙලාවෙත් ඒ වගකීම් බාරගත්තේ. ඒ අවුරුදු දෙකේ අපි කළේ මොනවද නොකළේ මොනවද කියන එක මම වගේ ඔබත් හොඳට දන්නවා. ඔව් නමුත් හිටපු ඇමතිතුමනි මෙහෙම චෝදනාවක් විජේදාස රාජපක්ෂට තියෙනවා. දැන් ඔබ හොඳ විග්‍රහයක් කරා. විජේදාස රාජපක්ෂ මෙහෙම නමකුත් පටබැඳලා තියෙනවා. මේ විජේදාස නෙමෙයි මේ ඩීල් දාස. එහෙම කියන හේතුව තමයි ඔබ ඔය කියනා වගේම ඔබ ආණ්ඩු ගණනාවක කැබිනට් ගණනාවක එහෙට මෙහෙට මාරු වෙනවා. මේ එහෙට මෙහෙට මාරු වුණේ ඔබතුමා ඇත්තටම වරදාන වරප්‍රසාද. එහෙම නැත්නම් අත්යට ගණ දෙනු. මේ මුදල්. එහෙම තමයි මේ අමතුරු මාරු වෙන්නේ. ඒ නිසාද ඔබට එහෙම කියන්නේ? එහෙම කියන්න එහෙම මිනිස්සු දේශපාලන ඊර්ෂ්‍යාවට වෛරයට කියනවා. දැන් මිනිස්සු විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයට යන්නේ මොනවටද? ලාභ ප්‍රයෝජනයක් ගන්න, තනතුරු ගන්න, වරප්‍රසාද ගන්න. මම කවදාවත් විපක්ෂයක ඉඳලා ආණ්ඩු පක්ෂයට ගිහින් තියනවද? ආණ්ඩු පක්ෂයක ඉඳලා විපක්ෂයට යනකොට වරප්‍රසාද ලැබෙනවද? ඊළඟ ආණ්ඩුව හදනකොට ඒ ආණ්ඩුවේ අපිට ගැළපෙන විදිහ ආණ්ඩුවක් හැදුවා නම් තනතුරු බාර ගන්නවා. නැත්නම් ඒත් බාර ගන්නෑ.
ඔව් මට කෙටි පිළිතුරක් දෙන්න විජේදාස රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිපත්තිය මොකක්ද? කවුරු හරි කතා කරාම ඔහු වෙනුවෙන් යන එකද? නෑ. නැත්නම් ස්ථිර ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඔබ ඉන්න ඕනේ ප්‍රතිපත්තිය. නමුත් ප්‍රතිපත්තියක් තියෙන බව පේන්නේ නැහැ. ඉතින් ලංකාවේ ඔබ කියන්න මට මම ඒකට හරි උත්තරයක් දෙන්න. හරිම උත්තරේ දෙන්න. ඔබ මට කියන්න ලංකාවේ පහුගිය අවුරුදු 25 ඇතුළත ප්‍රතිපත්තියක් තිබුණු දේශපාලන නායකයෙක් හරි පක්ෂයක් හරි කියන්නේ. මට ඒ කවුරුවත් වැඩක් නැහැ. නෑ, මම මට වැඩගත් ඔබ. ඔබනේ මගේ ඉදිරියේ ඉන්නේ. මට ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ. අපි දේශපාලන පක්ෂයක් එක්ක මම අහන ඔබගේ කරන්නේ. ප්‍රතිපත්තිය. මගේ ප්‍රතිපත්තිය තමයි හරි දේ. මොන දේශපාලන පක්ෂ හිටියත් මොකද මගේ ප්‍රතිපත්තියට ගැලපෙන දේශපාලන පක්ෂයක් මේ රටේ තිබුණේ නැහැ. හැබැයි අපිට දේශපාලන පක්ෂයක් නැතුව දේශපාලනය කරන්න බෑ. එතකොට මේ කුමන ආණ්ඩුවේ හිටියත් මම හරි දෙයට හරි කිව්වා කරන්න පුළුවන් දේ කරා. එකඟ වෙන්න බැරි තැන එක්ක අයින් වුණා එක්ක අයින් කරව ගත්තා. හොඳයි මතුමනේ අපි මේ කාරණේට මොකද දැන් ඔබ ඔහොම කියන ඔබ නිදහස් පක්ෂයේ සභාපතිකම බලාත්කාරයෙන් ගන්න ගියා. ඒකට බොහෝ විරෝධතාවයන් ආවා. දැන් ඔබ නිදහස් පක්ෂෙත් නැද්ද? නිදහස් පක්ෂයේ සභාපති ඔබත් නෙමෙයිනේ දැන්. විරෝධතා බොහෝ ආවයි කියලා ඒක ඔබගේ අර්ථ නිරූපණයනේ. එතකොට ඒකේ මාධ්‍යම කාරක සභාවේ පළවෙනි දවසේ 118ක් දෙවෙනි දවසේ 141ක් එකතු වෙලා නිතරංගයෙන් එකක් ඡන්දයෙන් තමයි සභාපති ධුරය මට බාර දුන්නේ. ඉතින් මම මේක බාරගත්තා 10 දිනකට අඩු සංඛ්‍යාවක් ඒ පක්ෂය ඇතුළේ ඉන්න නිමල් සිරිපාල හිටපු ඇමතිගේ කණ්ඩායමක් එක්ක නඩු කීපයක් පවරලා ඒක වළක්වා ඒක දැන් අත්හිටුවල තියෙනවා. ඔව් නිදහස් පක්ෂයේ සභාපතිකම ඔබ බාරගත්තේ රටේ ජනාධිපති ධූරය සඳහා නිදහස් පක්ෂයෙන් තරඟ වදින්න. ඒ අරමුණ ඔබට තිබුණේ. ඔව්. නමුත් ඒකත් කරගන්න බැරි වුණා. ඔව්. ඔබ ජනාධිපති ධූරයට තරඟ වදින්නේ මොන පක්ෂයකින්ද? ඒක අපි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් තමයි තරඟ කරේ. ඒක වෙන දේශපාලන පක්ෂයක්. ඔබට නිදහස් පක්ෂයේ සභාපතිකම දුන්නත් බෑනේ බැරි වුණා. අධිකරණේ නියෝගයක් දුන්නානේ ඒක අත්හිටුවල. ඔව් ඒ නිසා ඔබට එහෙම තරඟ වදින්න බැරි වුණා. ඔබ දැන් ඔබ කියනවා අධිකරණයෙන් ඔබේ සභාපති ධූරය අත්හිටවල කියලා. බෑ නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්මයා. විජේදාස රාජපක්ෂ දැන් කවුද එතකොට? මම තමයි සභාපති අධිකරණයෙන් අත්හිටවල තියෙනවා. ඔබ සභාපති? නිමල් සිරිපාල සිල්වාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමක් කිසිසේත්ම දීලා නැහැ. විවස්ථාව අනුවත් නැහැ. ඔහු ප්‍රායෝගිකව කියාගෙන යනවා මේ තහනම මේක පාවිච්චි කරගෙන ඒක අපි අධිකරණයටම බාර දෙමු. අධිකරණයේ ඉදිරියේදී නිගමනයක් දෙයි පිළිබඳ. නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාද සිල්වා නෙමෙයි ඔබ කියන්නේ. නෙමෙයි. ඔව්. කවුද සභාපති? මම. ඉතින් ඔබගේ සභාපති ධූරය අධිකරණයේ වාරණයක් ලබා දීලා අත්හිටවල තියෙනවා. ඒක තමයි මම කිව්වේ. ඔත අධිකරණයේ වාරණයක් දීලා අත්හිටවල තියෙනවනේ. නෑ අත්හිටුවට තනතුර අහෝසි කරලා නෑ. අත්හිටුවීමයි කියලා කියන්නේ ඒකට තව කවුරුවක්වත් කරන්න බෑ. අධිකරණ නියෝගයක් දෙනකන් සභාපතිකමේ ඉන්නවා. හැබැයි ක්‍රියා කරන්න තහන. එච්චරයි. එතකොට නිමල් සිරිපාද සිල්වා මහත්මයා දැන් නිදහස් පක්ෂයේ සභාපති හැටියට වැඩ කරනවා. තනතුරු තානාන්තරපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත් පිළිගන්නවනේ නිමල් සිරිපාද සිල්වාගේ සභාපතිකම. නෑ. මැතිවරණ කොමිසමට පිළිගන්න බෑනේ. අධිකරණයේ තියෙන කටයුත්තක්. මැතිවරණ කොමිසම මොකද්ද? නිදහස් පක්ෂය දැන් නැද්ද? පක්ෂ තියෙනවා. නිකන් නමට. නමට නෙමෙයි පක්ෂ තියෙනවා සමාජිකයෝ ඉන්නවා. නමුත් මේ ප්‍රශ්නේ අධිකරණේ निराකරණය වෙන තෙක් ජනතාව බලාගෙන ඉන්නවා. සමාජිකයෝ බලන් ඉන්නවා. ඔබ කැමති නැද්ද නිදහස් පක්ෂයේ සභාපති ධූරය නිමල් සිරිපාද සිල්වාට දෙන්න? ඒක මගේ කැමැත්තට දෙන්න පුළුවන්. මගේ පෞද්ගලික බුදලයක් නෙවෙයි. නෑ ඔබ ඇයි නිදහස් පක්ෂයේ සභාපති ධූරය බදාගෙන ඉන්නේ? නෑ මම කොහොමද දෙන්නේ මේ? මම බදාගෙන නෑ. 141ක් එකතු වෙලා මට පිරිනමනවා. නිදහස් පක්ෂයේ ලේකම් හැටියට ඉන්නේ දුමින්ද දිසානායක මහත්මයා. නෑ. නෑ අධිකරණේ පිළි අරගෙන තියෙන්නේ දායශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා. දුමින්ද දිසානායක නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හැටියට ප්‍රකාශනිකුත් කරලා තියෙනවා, නිවේදනිකුත් කරලා තියෙනවා. ඒතර ඒවා වළංගු නැද්ද? ඔබටත් පුළුවන් කරන්න. ඉතින් කවුරුත් ඕක දිහා හොයන්නේ නැත්නම් ඕක අභියෝගයට ලක් කරන්නේ නැත්නම් ඕක ලියලිය අස්සම් කරන කොල කෑලි ඕන තරම් තියෙන්න පුළුවන්. කවුද ගණන් ගන්නේ? නිදහස් පක්ෂයේ ලේකම් ඔබ කියන්නේ දායශ්‍රී ජයසේකර. මම කියනවා නෙවෙයි. අධිකරණය ඒ කියන්නේ ඔහු තමයි ලේකම් හිටියේ. ඔහු ඉවත් කළා මෛත්‍රීපාල හිටපු සභාපතිතුමා. එතකොට අධිකරණය කියලා දෙනවා ඉවත් කිරීම වැරදි. ඔහු තමයි දැනට ලේකම් කියලා. දැන් නිදහස් පක්ෂයේ අයිතියක් ඔබට තිබුණේ නැහනේ. ඔබ නිදහස් පක්ෂයේ සමාජිකයෙකුත් නෙමෙයි. ඔය සභාපති ධූරය ගන්න යනකොට ඔබතුමා සමාජිකත්වයේ ලබාගෙන තමයි සභාපතිකම ගන්න. පක්ෂ කාටවත් අයිති නැහැ. හරිම ඒක නීති අනුකූල කටයුත්තක් හැටියට අපි වෙලාවයි දැක්කේ නැහැ. මොකද රටේ අධිකරණ ඇමතිවරයා විදිහට ඉන්නවා. එක පක්ෂයක මේ එක කණ්ඩායමක් එක්ක එහෙම ගිහලා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්නවා. එදාම සමාජිකත්වයේ අරගෙන එදා ඌට කලින් හෝ ඒව තනිකර මේ දේශපාලන මේ උපක්‍රමද ගැටද එහෙම නැත්නම් ඩීල්ද මොනවද ඒවා අච්චර සුදුසු නැහැනේ ඔබතුමාට. ඒක තමයි මම කිව්වේ. මම හිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්නේ. ඒ කියන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලපු මේ දේශපාලන පක්ෂේ. එතකොට අවුරුදු 2ක් ගියාට පස්සේ කොහොමදත් එතුමත් ඒ පක්ෂේ හිටියේ නෑ. අවුරුදු 2ක් ගියාට පස්සේ ආණ්ඩුව වැටුණා. ඒ ජනාධිපති කැබිනට් එක ගිහිල්ලා ලස් වුණා. ඒතර අපි පාර්ලිමේන්තුවේ හිටියේ මම විතරක් නෙවෙයි 53 දෙනෙක් හිටියේ ස්වාධීන മന്ത്രിලා.
අපි එකතු වෙලා ආණ්ඩුවක් හැදුවා. ඉතින් මට බැරි ඕන දේශපාලන පක්ෂයක සමාජිකත්වයක් ගන්න. අද කොහෙද ප්‍රතිපත්ති දේශපාලන පක්ෂ තිබුණා නම් ලංකාවේ දීර්ඝ කාලයක් පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයට අද එක മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුවේ නැහැ. ඇයි ඒ? ජනතාවට එපා වෙලා තියෙන පක්ෂ දෙකම. ඒ ජනතාවට එපා වුණේ. ජනතාවට බොරු කරපු නිසා. ප්‍රතිපත්තියක් නැති නිසා. ඒක තමයි මම කියන්නේ. නැතුව ජනතාව රවට්ටපු මහින්ද නිසා රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගියපුවාම එයාගේ පවුලේ බූතලයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට UNP එක ගියපුවාම ඒක එතුමාගේ පවුලේ බූතලයක්. ඔය ජරා දේශපාලනේ දැන් නම් අවසන් වෙලා ජරා දේශපාලනේ අවසන් කරන්න තමයි අපි සටන් කරේ. ඔබතුමාලා සටන් කරේ නැහැ නේ. ඒකට සටන් කරේ ජනතා විමුක්ති පෙරමුණයි මාලිමාවයි. ඔවුන් මේ පාර්ලිමේන්තුව සුද්ධ කරලා ඔබතුමාලා වගේ අයවත් ගෙදර තියලා තියෙන්නේ. ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලත් එක්ක මම තරඟ කරේ නැහැ පාර්ලිමේන්තුවේදී. ඒගොල්ලන්ට එන්න පාර කැපුණේ අපි කරපු අධිකරණ මේ නීතිමය ප්‍රතිසංස්කරණ නිසා. හරියටම හරි. ඒගොල්ලන්ට එන්න පාර කැපුණේ ඔබතුමාලාගේ ආණ්ඩු කරපු වැරදි නිසා. නෑ. ඒක වැරදි. ආණ්ඩු ගැනනේ මම කතා කරන්නේ. විශේෂයෙන් මගේ දායකත්වයේ තියෙන නීති ප්‍රතිසංස්කරණ වලට. ඒගොල්ලන්ට එන්න පාර කැපුණේ අපි 19 සහ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් මේ රාජ්‍ය තාන්ත්‍රයේ මැතිවරණ පැවැත්වීම ඇතුළු අනෙකුත් සියලු දේවල් ස්වාධීනව කරන්න අපක්ෂපාතීව කරන්න කටයුතු යොදපු නිසා. අද ඒගොල්ලන් දූෂණයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම මම උඟක් පෞද්ගලිකවත් මහන්සි වෙලා කටයුතු කරලා ගෙනහපු දූෂණ විරෝධී පනත නිසා. ඒවා අපි ගෙනාවේ මේ අපි ඉන්නකම් මේ ආණ්ඩුවලදී නීති පාවිච්චි කරන්න ඕනේ කියන පදනම නෙවෙයි. ඒ ජනතා විමුක්ති පෙරමුණ අද දූෂණයට ක්‍රියාත්මක වෙන්නේ පනත නිසා. ඉතින් අපි දන්නවා ඒක ඕනම ආණ්ඩුව ලංකාවේ අවුරුදු 5යි උපරිම 10යි. අපි මේ දේශපාලන අනාගතයක් ගැන හිතලවත් පෞද්ගලිකත්වය ගැන හිතලවත් කවදාවත් අපි ඒක නීතියක් හදලා නැහැ. ලංකාවේ මෑත කාලේ කවුරුවත් පක්ෂ ප්‍රතිපත්ති වල හිටියේ නැහැ. පෞල්වාදයේ නැත්තම් ගජමිතුරු හවුල් හදාගෙන ඒ පක්ෂ විනාශ කරන ගමන් රටත් විනාශ කරා. ඒක නිසා ජනතාවට ඕන වුණා මේ රටේ දේශපාලන වෙනසක් කරන්න. ඒ නිසා මේ මාලිමාවපත් කරා. ඒ යුගයේ අවශ්‍යතාවයක් විදිහට ජනතාව ගත්ත තීන්දුව හරි. ඔබ අද පිළිගන්නවා. අද නේ මම එදත් පිළිගත්තා. මාලිමාව ජනතාව පිළිගත්ත එක මොකද ඒ පරිසරය තුළ එදා ඔබ මාලිමාවට උදව් කරන්න ඕනේ. නෑ ඒ එහෙම උදව් කරන්නේ කියලා එකක් නෑ. කවුරු හරි හොඳක් කරනවා හරි දේ කරනවා නම් ජනතාව ඔබ අද කියන මාලිමාව ජයග්‍රහණය කරපු එක හොඳයි කියලා. කරන්න ජනතාව ගත්ත තීරණයක හොඳයි කියනවා. ඒ කියන්නේ මාලිමාව බලයට ආපු එක හොඳයි කියන එක. හොඳයි. ඔව්. මොකද නැත්තම් ඒ වෙලාවේ තිබුණා ඒ ඔබගේ මොකක් හරි කැමැත්තක් හරි හිතවත්කමක් හරි මොකක් හරි ගොඩනගා ගන්නද ඔය කියන්නේ. මේ මාලිමාවටවත් හේතු වෙන්න අදහසක් තියෙනවද? ඒක අහගෙන ඉන්න ඇයට ඕන විදිහකට හිතාගන්න පුළුවන්. නෑ මොකද ඔබගේ ඉතිහාසයත් එක්ක තියෙනවනේ. ඉතින් හරි දෙයට ඔබතුමා හිට ගන්න ඕනේ හරි දෙය පැත්තේ. ඒක තමයි මම කිව්වේ. ජනතාව ඉතින් ඕක හරි සිම්පල් දෙයක් නේ. ජනතාව මේ වෙලාව කල්පනා කරේ අපිට ඉදිරියේදී ආණ්ඩුවක් හදලා ශක්තිමත්ව මේ රට ස්ථාවරව ගෙනියන්න පුළුවන් දේශපාලන පක්ෂය මොකද්ද? ජනතාවට විකල්පයක් නැති නිසා ජනතාව ඒගොල්ලන්ට ඡන්දෙ දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු බලය, පාලන බලය අල්ලගෙන හිටපු දූෂිත කල්ලිවල විශාල ප්‍රමාණයක් එළියට වැටුණා. මම කියන්නේ ඒක නිසා ඒක හොඳයි. යම් විදිහකින් ඔබ දිනුවා නම්, සජිත් ප්‍රේමදාස දිනුවා නම්, රනිල් වික්‍රමසිංහ දිනුවා නම්, නාමල් රාජපක්ෂ දිනුවා නම්, කවුරු හරි කෙනෙක් දිනුවා නම්, ඒ කියන්නේ ওই දූෂිත කල්ලියක් එළියට යන්නේ නැහැ කියන එකනේ එකෙන් කියවෙන්නේ. එහෙම ඒක කියන්නේ නැහැ. ඒ දිනන පුජ්‍යලගේ අනුව ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ඔබතුමනි දැන් මේ වර්තමාන ආණ්ඩුව ඉතාම හොඳට නීතිය ක්‍රියාත්මක කරන බවයි සමහරු කියන්නේ. අල්ලස් කොමිසම සක්‍රියව වැඩ කරනවා. අපි කවදාවත් හිතපු නැති අය සිරගෙදල් වලට යනවා. සමහරුන්ට දඬුවම් නියම කරන්න කටයුතු කරමින් තිබෙනවා. තවත් අය ඉදිරියේදී සිරගෙදරට යන්න නියමිතයි කියලා කියනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා මොකද හිතන්නේ? ඔබතුමාලට කරන්න බැරි වුණු දේවල් මේ මාලිමා ආණ්ඩුව කරනවා නේද? ඇත්තටම මේකේ අවශ්‍ය ටික කරේ අපි. ඔබතුමාලා? ඒ පුදුමයක් මොකද්ද? ඉතින් ඔබතුමාලා කරන අපි දැක්කේ නෑනේ ඒ කාලේ මේ වගේ දඬුවම් දෙන දේවල්. ඉන්නකො මං කියලා දෙන්නේ නේද? අපි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ සමාජිකයෙක් විදිහට අත්සන් කරේ චන්ද්‍රිකා මැදිනිය ජනාධිපතිනිය විදිහට ඉන්න කාලේ 2004. හැබැයි 2015 මම අධිකරණ ඇමතිවරයා වෙනකන් ඒ ගිවිසුමට ප්‍රකාරව දේශීය වශයෙන් සම්මත කරන්න ඕන නීතිය හැදුවේ නැහැ කවුරුත්. 2015 මම මේ නීතිය කෙටුම්පත් කිරීම ආරම්භ කරා කමිටුවක් පත් කරගෙන ජනාධිපති නීතිඥ හිටපු සොලිසිටර් ජෙනරල් අතිරේක සොලිසිටර් ජෙනරල් සරත් ජයමන මහත්මයාගේ සභාපතිත්වයෙන් තමයි කමිටුව පත් කරේ. ඒ කෙටුම්පත හදාගෙන ඉවර වෙගෙන එනකොට 2017 අගෝස්තු මාසේ මාව ඇමති ධූරයෙන් ඉවත් කළා. ඒක එතන නතර වුණා. ඊට පස්සේ
22 මැයි මාසේ අපි ආණ්ඩුව බාරගත්තට පස්සේ පැය 24ක් ඇතුළත මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. පැය 24ක් ඇතුළත. ඒ තරම් ඉක්මනින් කොහොමද කරේ? ඉක්මනින් මගේ විෂයනේ. දැන් ඒ තරම් උනන්දුවක් ආවේයි. උනන්දුවක් ආවේ මොකද අපි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටේ දූෂණය වංචාව වළක්වන්න සකස් කරපු නීති පද්ධතිය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමක් නේ විශ්ෙන් කරේ. ඒක නිසා ඉස්සෙල්ලා නීතිමය බාධා ඉවත් කරගන්න ඕන මේ රටේ යහපාලනය ඇති කරන්න දූෂණය නැති කරන්න ඕන නම් ඒ නීති රාමුව හදාගන්න එපා. අනිවාර්යයෙන්ම. එතකොට මේ නීති රාමුව මම පැය 24ක් ඇතුළත ඒක හදලා දුන්නා. ඒ වගේම සතියක් ඇතුළත මම අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ගත්තා. දූෂණ විරෝධී පනත මේ නැවත වතාවක් කෙටුම්පත අධ්‍යයනය කරලා හැකියක්මනින් ඉදිරිපත් කරන්න. එතකොට අපි 21 වෙනි සංශෝධනය සම්මත කළා. 19 සහ 21න් වංචාවට දූෂණයට විරුද්ධව අලුත්ම කොමිෂන් දෙකක් අපි නිර්මාණය කළා. එකක් තමයි ප්‍රසම්පාදන කොමිෂන් සභාව. අනිත් එක තමයි විගණන රාජ්‍ය ජාතික විගණන කොමිෂන් සභාව. ඒ දෙකෙන් තමයි විශේෂයෙන්ම ওই වංචා දූෂණ පිළිබඳව වළක්ව ගන්න මූලික අඩිතාලම දාන්න පුළුවන් ඒ දෙකෙන්. ඒතකොට විගණනයෙන් හොයන්න පුළුවන් ප්‍රසම්පාදනයෙන් නවත්තන්න පුළුවන්. එතකොට ඒකම මේ දූෂණ විරෝධී පනත අපි හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ පනත් ගණනාවක් සම්මත කරා ඔබතුමන්ලා ඒ කාලේ. 90කට වැඩි ගණක් සම්මත කරා. ඒ කාලය තුල. ඔව් ඒක ගෙනාවේ ඔය මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කරන්න තමයි පුනරුත්ථාපන පනත ගෙන. ඒකට උද්ඝෝෂණ පෙළපාලි කරන අය වල්ලන් ගිහිල්ලා හිරේ දාන්න ගෙන ආපු පනත මොකද්ද? ඒකට අලුතෙන් පනත් ගෙනාවේ නැහැ. ඇත්තටම එහෙම ඌමනාවක් නැහැ. තියෙන නීති ඇති. ත්‍රවාදය වැළැක්වීමේ පනත. ඔව් ඒක තියෙනවා පාර්ලිමේන්තුවේ. මම ඔබතුමාලා ඒක ගේන්න හැදුවේ ඒ සඳහා නේද? ප්‍රතිසස්ත පනත. ඔව් ඒක මම මේ දෙකම කියන්නම්. එතකොට මේක දූෂණ විරෝධී පනතෙන් අපි කළේ මුලින්ම කලින් තිබුණ දූෂණ විරෝධී මේ කොමිසමට ඇත්තටම ස්වාධීන බලතල තිබුණේ නැහැ. දේශපාලන ඇඟිලි ගහින් ඕන තරම් කරන්න පුළුවන්. ඒක නිසා අලුත් එක යටතේ අලුත් නීතිය යටතේ අපි මුලින්ම කරේ කොමිසම ස්වාධීන කරා. ඒ සඳහා මූල්‍ය ස්වාධීනතාවය. ඊළඟට විමර්ශනවල ස්වාධීනතාවය. ඊළඟට පරිපාලන ස්වාධීනතාවය. ඉස්සර මූල්‍ය පාලනයේ තිබුණේ බණ්ඩාර. ඔබ ඒ කියන්නේ අල්ලස් කොමිසමද? අල්ලස් දූෂණ කොමිසම. ඊළඟට පරිපාලන කටයුතු තිබුණේ රාජ්‍ය පරිපාලනයේ. ඊළඟට විමර්ශන කටයුතු සම්බන්ධව ඒගොල්ලෝ පොලිසියෙන් තමයි ඉල්ලීම් කරලා తాවකාලිකව නිලධාරිය අරන් ඒ වගේ ක්‍රමවේදය තිබුණේ. එතකොට කොමසාරිස් මේ අල්ලස් අධ්‍යක්ෂක ජෙනරාල්ට ස්වාධීනතාවයක් තිබුණේ නැහැ. එතකොට ඒකත් ස්වාධීන තනතුරක් විදියට හදලා අපි ඒක සම්මත කරා. ඒ වගේම ඒකට අපි ඇතුල් කරා පෞද්ගලිකාංශයේ අල්ලසුත්, ඒ වගේම ලිංගික අල්ලස්, ක්‍රීඩා කටයුතු වලට අදාළ අල්ලස්, ඒ සියල්ල ඇතුල් කරලා අංග සම්පූර්ණ අද නීති විශාරදයෝ පිළිගන්නවා. ආසියාවේ තිබෙන හොඳම අල්ලස් විරෝධී සාර්ථකම පනත තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. ඒක අපි තමයි හැදුවේ. උත්තර වත්මන් ආණ්ඩුව මේ අල්ලස් කොමිසම ඉතාම සක්‍රියව ක්‍රියාත්මක කරමින් නීති අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ඔබතුමා කියන්නේ ඔබතුමන්ලා ඒ හදපු නිසාද? අපි හැදුවේ නැත්නම් මේගොල්ලෝ කොහොමද ඔක කරන්නේ? කලින් තිබුණ කොමිසම තිබුණා නම් කරන්න පුළුවන්ද? අපි මේ කටයුතු ටික කරලා තිබුණ නැත්නම් මේ ආණ්ඩුවට හැරෙන්නවත් බෑ. ඔබතුමා හදන්නේ මේ ආණ්ඩුවට ගෞරවය මේ ඔබතුමාගේ පැත්තට පෙරලා ගන්නද? නෑ. එතන ගෞරව දෙකක් තියෙනවනේ. එකක් නීතිය හැදීමේ ගෞරවය. අනිත් එක නීතිය ක්‍රියාත්මක කිරීමේ. ඔබතුමාලා නීතිය හැදුවට නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. මොකද දේශපාලන සම්බන්ධකම් ඔබතුමාලන්ට වැඩි. ලබදියාවන් වැඩි. මාලිමා රජයට එහෙම නැහැ. ඔවුන් කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සමහරු කියන්නේ. මට දේශපාලන ලබදියාවන් තියෙනවා නම් මේ දේශපාලන පක්ෂ දෙකෙන්ම මට ගහයිද? ඔබට නෙමෙයි ඔබ නියෝජනය කරපු ඒ ආණ්ඩුවේ ප්‍රධානිය රනිල් වික්‍රමසිංහ මහත්මයාට බව. ඒක මම නියෝජනය කරා තමයි. නමුත් මේ එකක් මතක තියාගන්න ඕන මම ඒ ආණ්ඩුව නියෝජනය කරාට ඒ ආණ්ඩුවේ ඇතුළේ ඉඳගෙන මගේ තනි ස්වාධීනතාවයක් තියාගෙන තමයි මම කටයුතු කරේ. දැන් අපි දකිනවා මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා, නලින් ප්‍රනාන්දු මහත්මයා, දැන් විසිල්ලා මහත්මයාත් ඉන්නවා, කෙලි රඹුකැල්ල මහත්මයාට මුළු පවුල පිටින්ම මේ සිර ගෙදරට යනවා, අප ගන්නවා, එළියට එනවා. මේ දේවල් මෙහෙම වෙයි කියලා ඔබ හිතුවද? නෑ, නීතිය මම හිතුවා නීතිය ක්‍රියාත්මක කරොත් මේ දේවල් වෙයි. ඉතින් මට කියන්න බෑ ඒගොල්ලෝ ඇත්තටම වැරදිකාරද නැද්ද කියලා. ඒක අධිකරණ තීන්දුවක්.
හැබැයි ඔබතුමාලත් එක්ක එකට කටයුතු කරපු දේශපාලඥයෝ ඔය. ඉතින් කමක් නැහැ ඉතින්. එහෙම පොලිමේ යනකොට මොකද හිතෙන්නේ ඔබට? නෑ ඉතින් අපිත් එක්ක එකට හිටියදී එකට කටයුතු කරද්දිමනේ ගේලිය රඹුකල් ඇමතුමා හිරවාරයට ගත්තේ අපිත් එක්ක කැබිනට් එකකින් දෙද්දී. ඉතින් ඒකෙන් පේනෝනේ අපේ කාලෙත් අපි නීති ක්‍රියාත්මක කරයි කියලා. වර්තමාන අධිකරණ ඇමතිවරයා මේ ආණ්ඩුවේ මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා අපේ මාලිමා රජය නොතිබුණා නම් මේ ආකාරයෙන් නීති ක්‍රියාත්මක කරනවා මේ ආකාරයෙන් දඬුවම් දෙනවා ඕවා දකින්න ලැබෙන එකක් නැහැ කියලා. ඒක ඔහුගේ පෞද්ගලික මතය කියලාත් ඔහු කියනවා. අධිකරණ ඇමතිවරයා ඒ කරු ප්‍රකාශය ගැන හිටපු අධිකරණ ඇමතිවරයා විදිහට ඔබ හිතන්නේ මොකක්ද? ඇත්තට මේක අධිකරණයට ගහපු කම්බුල් පහරක්. ඒක අධිකරණ ඇමතිවරයෙකුට නොවටින දෙයක් මම කියන්නේ මගේත් මතේ පෞද්ගලිකව හේතුව ඒ කීමෙන් ජනතාවට දුන්න පණිවිඩය තමයි මේ ලංකාවේ හිටපු සියලු විනිශ්චයකාරවරු පෞද්ගලික මේ ආණ්ඩුව එනකන් දේශපාලනයට යටත් වෙලා අපක්ෂපාතීව කටයුතු නොකරපු දේශපාලනයට යම් නැඹුරුවක් තියෙන ඒ කියන්නේ දේශපාලනට බියක් දක්වන ස්වාධීනව කටයුතු නොකරපු විනිශ්චයකාරවරු. ඒගොල්ලෝ සියලු දෙනා එකපාරටම ස්වාධීන විනිශ්චයකාරවරු බවට පත් වුණා මේ ආණ්ඩුව පිහිටපු දවස් ඉඳලා. එහෙමනම් මේ ආණ්ඩුව පිහිටවන දවසට දක්වා තිබුණ අධිකරණ මේ රටේ එක පැත්තකින් කියන්නේ ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණය සාර්ථකව ඉටු කළේ නැහැ කියන එකනේ. සරලවම අහනවා නම් අධිකරණයට කරපු අපහාසයක් ඒක අපහාසයක් ඒක. ඊට විරුද්ධව ඔහුට කියන්නේ ඔහු කරපු ඒ ප්‍රකාශයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බැයිද එහෙමනම්? ගන්න පුළුවන්. ඔබතුමන්ට උනත් පුළුවන්? පුළුවන්. ඇයි ඉතින් නොගෙන ඉන්නේ? නෑ ඉතින් මම ඔක පෞද්ගලිකව සම්බන්ධ වෙන්න ගියම ඊට පස්සේ උතන හිතන්නේ අපි දේශපාලන වෛරයක් ඉරිසියාවක් තියෙනවායි කියලානේ. මං හිටපු අධිකරණ නැමැති විදියට ඒ නිසා මම නෙවෙයි රටේ පුරවැසියන්ට අවශ්‍ය නම් ඒ පියවර ගන්න පුළුවන්. ජනාධිපති සමාව ලබා දෙනවා සිරකරුවන්ට විශේෂ දිනවල වෙසක් දවසට නිදහස් දවසට නත්තරට ඔය ආකාරයෙන්. මේ ජනාධිපති සමාවට මුවා වෙලා ඒ ජනාධිපතිවරයා කියපු නැති කෙනෙක් ජනාධිපති සමාව පිට නිදහස් කරලා ඇරලා තියෙනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා. ඔබතුමා මේ ඇමති ධූරය දරපු කෙනා. මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? මම ඉන්න කාලෙත් ඕකේ නිර්ණායක මම හැදුවා. ඇත්තට මේක ජනාධිපතිතුමාට නෙමෙයි මේක වගකීම තියෙන අධිකරණ අමාත්‍යාංශයට. ජනාධිපතිතුමා අපි කියන දේ විශ්වාස කරන නිසා ජනාධිපතිතුමාට හොයන්න පුළුවන් ද මේ පුජ්‍යලෝ එක්කෙනා මේ හිරගෙදරින් අය. ඉස්සෙල්ලාම කරන්නේ අපි නිර්ණායකයක් හදනවා. ඒ නිර්ණායකේ හදලා ජනාධිපතිතුමාට යවනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා නිර්ණායකේ අනුමත කරාට පස්සේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්ට අපි දෙනවා මෙන්න මේ නිර්ණායකයට ගැනෙන සිරකරුවන්ගේ ලැයිස්තු හදන්න කියලා. ඒතකොට නිර්ණායකයට මගේ මතක හැටියට මම කියන්නම් අපි අතුල් කරනවා වෙනත් වැරදි වලට වරදකරුවන් නොවුන. එතකොට වෙනත් නඩු නොපවතින. එතකොට අහවල් වැරදි වලට විචූදිතයන් වැරදිකරුවන් නොවුන. ඒ කියන්නේ මිනි මැරුම, ස්ත්‍රී දූෂණය, එතකොට මුදල් විසුද්ධිකරණ, ඒ කියන්නේ බරපතල ගණේ චෝදනා තියෙන ත්‍රස්තවාදී පනත ඒගොල්ලන්ට මේකට අයිති වෙන්නේ නැහැ. කියන්නේ සුළු කෙටියෙන් ගත්තොත් සුළු වැරදි කරපු අයට ඔවුන්ගේ කාලයෙන් નિયમિત කාලයෙන් 50% කිරගත සිරේ ගෙවලා ඉවර නම් මාස 6ක් කෙනා මාස 3ක් ඉවර නම් ඉතුරු කාලය අහෝසි කරනවා. රෙමිෂන් කියලා කියන්නේ. ඕක තමයි පොදු සමාව කියලා කියන්නේ. එතකොට ඉතිරි සිර දඬුවම් කාලය අහෝසි කරනවා. එතකොට එහෙම අහෝසි කිරීම පිළිබඳව තොරතුරක් කියන්නේ මේ නිර්ණායකයක් නිර්දේශයක් ලැබුණාම ඇතරම පරණ 1870 ගණන් වල තමයි බන්ධනාගාර පනත. ඒ පනතෙන් සිරකාරයෝ එළියට දාන්න නිදහස් කරන්න බලය දීලා තියෙන්නේ කොමසාරිස් ජෙනරල්ටත් නෙවෙයි. ජේලර්ට. හැම බන්ධනාගාරෙ වෙන ජේලර්ලා. ඒකේ 47 වෙනි වගන්තියෙන් කියනවා ඒගොල්ලන්ට කොහොමද ජේල කෙනෙක් එළියට දාන්න පුළුවන් කියලා. එතකොට ජනාධිපතිවරයා ඒ නිර්දේශ පද්ධතිය අනුමත කරලා එවපුවාම අපි දෙනවා කොමසාරිස් ජෙනරල්ට ඔහු යවනවා සිරගෙවල් වලට අපි ලැයිස්තු අරන් දෙවෙනි වතාවට ඒ ලැයිස්තුව යවනවා ජනාධිපතිට අනුමත කරන්න කියලා. එතකොට ජනාධිපති අනුමත කරනවා. ඒ අනුමත කරන ගමන්ම ඒකේ කොන්දේසියක් දිගින් දිගටම තිබුණා. දැන් ඒ ජනාධිපතිවරයා අනුමත කරන්නේ නිදහස් කරන දිනේට කලින් දිනයකනේ. එතකොට ඒ අස්සම් කරන දිනේ નિયમિત දිනේ වෙසක් දිනේනේ දැන්. මේක නම් 5 වෙනිදා අස්සම් කරා. හැබැයි 12 වෙනිදා තමයි මේ නිදහස් වෙන්නේ වෙසක් දවස්. ඒකට සතියක් තියෙනවා.
එතකොට ඒ සතිය ඇතුළත සිරගෙදරට එනවා අර නිර්ණායකය ඇතුළට එන අය. ඒ උදවිය නිදහස් කරලා ලැයිස්තුව පස්සේ වෙනවා. ඒක තමයි බන්ධනාගාරය අනුගමනය කරපු දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය ගැටලුවක් නැහැ. ගැටලුවක් උනේ නැහැ. මෙතෙන්දි ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ මෙවර ඉතින් ඒක ගැටලුවක් තියෙනවනේ ඔබතුමා. ඔය මෙවර ගැටලුව ඇති වෙච්ච හැටි මම කියන්නේ. මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මෙවර අධිකරණ අමාත්‍යාංශයේ යවපු ජනාධිපතිතුමාට යවපු නිර්දේශයේ ඒගොල්ලන් ඇතුල් කරලා නැහැ. වෙනත් වැරදි තියෙන අය, ඒ කියන්නේ දඩේ ගෙවා ගන්න බැරි අය ඉන්නවනම්, දඩේ ගෙවන්න බැරි කමට හිරේ දාපු අය ඉන්නවනම් එළියට දාන්න කියලා තියෙනවා. හැබැයි ඒකට කොන්දේසියක් විදියට නිර්ණායකය ඇතුල් කරලා නැහැ. ඔහුට වෙනත් නඩු තියෙනවා නම් දාන්න බෑ. එහෙම නැත්නම් ඔහු තවත් නඩුවකට මේ වැරදිකාරය වෙලා තියෙනවා නම් දාන්න බෑ. ඒතර අනිත් එක ඒ වගේ අවස්ථාවක අද හුඟක් ලොකු ගණන්නේ දඩ ඉදා වගේ නෙවෙයිනේ. ඒ නිසා මේකට සීමාවක් දාන්න ඕන. රුපියල් ලක්ෂයකට හෝ නැත්නම් ලක්ෂ 5කට කුමක් හෝ සාධාරණයි කියන ගානකට අඩු දඩයක් ගෙවා ගන්න බැරි හේතුව මත සිරගත වෙලා තියෙනවා නම් ඔහු නිදහස් කරන්න කියලා. මේක දැන් මේ ඔය අදාළ පුජ්‍යලයා ප්‍රශ්න වදින ලක්ෂ 20ක්. ඔහුගේ දඩේ ලක්ෂ 20යි. උට තව නඩු ගණනාවක් තියෙනවා. ඒතර කොතනද වැරද්ද වෙලා තියෙන්නේ? අධිකරණ අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාට හදපු නිර්දේශය තුල නිදහස් කළ යුතු පුජ්‍යලයන්ගේ ලැයිස්තුව දෙනකොට නිකම්ම වගන්තියක් දැම්මා. ඒක දෙවෙනි වගන්තිය දැම්මා. දඩ ගෙවා ගන්න බැරිව සිරගත වෙලා ඉන්න ඕන කෙනෙක්. එතනයි වැරද්ද වෙලා තියෙන්නේ. එහෙම දාන්න බෑ. එහෙම දැම්මනම් ඒක හරි. එහෙම දාපු නිසා නිදහස් කරපු එක ඒ නිලධාරියක පැත්තෙන් හරි. මොකද ඔය කියන තැනැත්තාගේ ජනාධිපතිතුමාගේ ලියුමේ තියෙන්නේ 2025 මැයි මාසේ 5 වෙනිදා වන විට ඔහු නිදහස ලැබීමට සුදුසුකම් ලබනවා නම් සහ ඔහු ශාරීරිකව ෆිසිකලි 12 වෙනිදා මැයි 12 වෙනිදා සිරගෙදර ඉන්නවා නම් එළියට දාන්න කියලා. ඒ එළියට දැම්මා. හැබැයි ඔය කියන සිරකරුවා 12 වෙනිදා දාලත් නැහැ. මොකද ඔහු තව නඩුවකට රිමාන්ඩ් සිරබාරේ ඉඳලා තියෙනවා. ඒකට මහාධිකරණයෙන් අප දීලා තියෙනවා. ඒ අප දුන්න බවට තීන්දුව අනුරාධපුරේ බන්ධනාගාරයට ගෙනල්ලා දුන්නට පස්සේ 14 වෙනිදා තමයි දාලා තියෙන්නේ. එතකොට ඒක හරි. වැරද්ද වෙලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේ නිර්ණායක දෙනකොට ජනාධිපතිතුමාට ඒක කියන්න ඕන වෙනත් නඩු තියන අය දාන්න බෑ කියලා. එහෙම ඒක ඒගොල්ලෝ එක්ස්ක්ලූෂන් එකකට. ඔබතුමා කාරණේ පැහැදිලි. දැන් ඔය කියන නමුත් එළියට එන්නේ ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිතුමාගේ ලේඛනයේ මේ පුද්ගලයාගේ නම නැහැ කියලා. හරි ඉතින් නම තියෙන විදියක් නැහැනේ. දැන් මැයි 5 වෙනිදායි ඒ ජනාධිපතිතුමාගේ ලියුම කියනවනේ. 5 වෙනිදාට සුදුසුකම් ලැබනවා 12 වෙනිදාට මේ 12 වෙනිදා ෆිසිකලි එතන ඉන්නවා. එහෙම ඉන්න අය එළියට දාන්න කියලා. ඒත් ඒ ලියුමෙම ඒකේ නිර්දේශ අනුව ඒ අසංකරණ දිනේදී ඉඳලා නියමිත දිනේ කියන්නේ වෙසක් දිනේ හෝ ක්‍රිස්මස් දිනේනේ. එතකොට එතන කාලේ සතියක් තියෙනවා නම් ඒ සතිය ඇතුළත තිරගෙදරට එනවනේ දඩ ගෙවා ගන්න බැරි මිනිස්සු. එතකොට මේ මිනිස්සු මේක බලපානවා. ඒ මිනිස්සුන්ට ඒක බලපානවා. ඒ නම් ටික යවන්න ඕනද ජනාධිපතිට? පස්සේ ඒක දීලා ඉවරලා යවනවා. හැබැයි එතන මේ ප්‍රශ්න මතුනේ එහෙම නෙවෙයි. ඔය වෙන අනිත් තිරකාරෝ ගියයි කියන එක නෙවෙයිනේ ගැටලුව ආවේ. මේ නඩු ගණනාවක් තියෙන. දූෂණ මේ කියන්නේ මුදල් වංචා නඩු ගණනාවක් තියෙන කෙනෙක් එළියට දාපු එකනේ. ඇයි එහෙම එළියට දැම්මේ? ඇයි නිර්ණායකයේ ඇතුල් නොකලේ වෙනත් නඩු තියන අය දැන් අපි මිනිමරුමට චෝදනාවලට වරදකාරය වෙච්ච දාන්න බෑ කියලා තියෙනවනේ ලයිස්තුවක්. ඔව් එහෙම එකක් දැම්මේ නැත්තේ ඇයි කියලා ඔබ අහන්නේ. ඇයි දැම්මේ නැත්තේ එහෙම? එහෙම දැම්මනම් ඒ බන්ධනාගාර නිලධාරිය එක දාන්නේ නැහැ. එhmenan ඒ සිරකරු නිදහස් කරන්නේ නැහැ. කරන්න බෑ. ඔබ කියන ආකාරයට අධිකරණ අමාත්‍යාංශයද මේකට වග කියන්න ඕනේ. අධිකරණ අමාත්‍යාංශයද වග කියන්න ඕනේ. මොකද ජනාධිපතිට තමයි තියෙන වගකීම. හැබැයි ඉතින් ජනාධිපතිවරු කටයුතු කරන්නේ අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් මත සහ නිර්ණායක මත. අපි දකින්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට දැන් ඔහුව සිරබාරයට අරගෙන තියෙනවා. ඊට අමතරව අනුරාධපුරේ බන්ධනාගාරයේ එක්කෙනා මේ බන්ධනාගාර නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි අපිට පේන්නේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් මේ පිළිබඳව ඇති වෙන ගැටලුව අමාත්‍යාංශයට ලියලා තියෙනවා. කල්ැතුව. ඊට අමතරව ඔහු බන්ධනාගාර 28ෙම අධිකාරිවරුන්ට දෙවතාවක් ලියලා තියෙනවා. චක්‍රලේඛ නැත්නම් සර්කියුලස් විදියට යවලා තියෙනවා. මේ වතාවේ නම නැති කිසි කෙනෙක් එළියට දාන්න එපා කියලා. එතකොට
ඔහුගේ පැත්තෙන් ඔහු කරන්න ඕන දේ කරලා ඉවරයි. කියන්නේ බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වැරද්දක් කරලා නැහැ ඔබ කියන්නේ. වෙන්න බෑනේ. ඉතින් යා පැහැදිලිව යවලා තියෙනවා ක්‍රමවේදය හරි වුණත් වැරදි වුණත් නම නැති කියපු ක්‍රමයට අනුගත වෙන්න කියලා තියෙනවානේ. ඒත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවක් අපිට පේන්නේ. ඔව් ඒක ඔහුට විරුද්ධව මම දන්නේ නැහැ. ඉතින් අධිකරණයේ තීරණය කරන්න ඕන. මේ මම සොයාගත්ත බලපු කරුණු අනුව වෙලා තියෙන්නේ ඔන්න ඔය සිද්ධිය තමයි වෙලා තියෙන්නේ. අධිකරණ ඇමතිවරයා මේ සඳහා වග කිය යුතු නැද්ද? මෙහෙමයි මම නඩු අහන්නේ නැහනේ. ඔය කියනවනේ අධිකරණ අමාත්‍යාංශය වග කියන්න ඕනේ කියලා කියන්නේ ඇමති වග කිය යුතු නැද්ද? අමාත්‍යාංශය කියලා කියපුවාම අපි මම පුජ්‍යලයකට ඇඟිල්ල දික් කරන්නේ නැහැ මම. නමුත් සාමාන්‍යයෙන් මේ කටයුත්ත කරන්නේ මොකද මගේ අත්දැකීම මම අවුරුදු 5කට විතර කාලයක් ඔය කටයුත්ත කරා. අමාත්‍යවරයා ලේකම්වරයා තමයි එකතු වෙලා මේ කටයුත්ත කරන්නේ. අපි තමයි තීන්දුව කරන්නේ. කොමසාරි ජෙනරල්ුත් ගෙනල්ලා අපි තමයි තීන්දුව කරන්නේ මේ සැරේ මොනවද අපි දෙන නිර්ණායක කියලා. ඒක තමයි ජනාධිපතිතුමා අනුමත කරන්නේ. අපේ කවදාවත් ජනාධිපතිවරේ ප්‍රශ්න කරලා නැහැ. මං කියන්නේ ඇත්තටම මේක මේ ආණ්ඩුව කාගේ හෝ මේ වැරදි උපදේශ මත ආණ්ඩුව නොමග ගියා කියන කාරණේ මට බොහොම පැහැදිලි මෙතෙන්දී. ආණ්ඩුව මීට වැඩිය නිහතමානී වෙලා ඇත්ත වශයෙන් වෙච්ච දේ සිද්ධිය හොයලා බලලා හරි තීරණ ගන්න එක හොඳයි, රටටත් හොඳයි, ආණ්ඩුවටත් හොඳයි. නැත්තම් මේක නරක පූර්වාදර්ශයක් වගේම නීති ආධිපත්‍යය කෙරෙහි ජනතාව තියෙන විශ්වාසය බිඳ වැටීමක් වෙනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා අපි දකිනවා මේනොට පළාත් පාලන ආයතනවල බලය පිහිටවන කාර්යභාරය සිද්ධ වෙනවා. සභාපතිවරු කුසපත් ඇදලා තෝරනවා, රහස් ඡන්දයෙන් තෝරනවා, විවෘත ඡන්දයෙන් තෝරනවා. ඊළඟට කොමසාරිස්වරු මේ කාර්යයුත්ත හරියට කරන්නේ නැහැ කියලා කියන විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ. මේ මොකද්ද මේ අලකලංචිය? ඔබට යම් කිසි දෙයක් කියන්න නැති මේ ගැන. ඒකට පුදුම වෙන්න දෙයක් නැහැ. එහෙම නොවෙනව නම් තමයි අපි පුදුම වෙන්න ඕන. හේතුව මේ මැතිවරණ ක්‍රමයේ 2017 ගේන වෙලාවේ මම හිතන්නේ කියන්න පුළුවන් හැම විදියටම අපි කිව්වා මේ අපරාධය රටට කරන්න එපා කියලා. මොකද මේකෙන් මහා විකෘතියක් වෙනවා. මේ මැතිවරණ ක්‍රමයේ තුල සියලු දෙනා අද අමාරු වැටලා ඉන්නවා. දැන් ඡන්දේ තියලා සති 6කටත් වැඩිනේ. තාම සභාවක් පිහිටව ගන්න බෑනේ. ඉතුරු අවුරුදු 4න් ඉතුරු ටිකේ මොනවද මේගොල්ලෝ කරන්නේ? මෙලෝ දෙයක් කරන්නේ නැහැ. වැරද්ද ඔබ කියන්නේ පනතේද? ක්‍රමවේදේ පනතේ. පනතේ වැරද්ද. ඇයි මේ ආණ්ඩුව මේ පනත නිවැරදි කරලා මැතිවරණයට ගියේ නැත්තේ? මේ ආණ්ඩුවට බලය තියෙනවා. බලය තියෙනවා. මොකද 2017 මම මේක සත්‍යම කරුණ රටට කියන්න ඕනේ. ওই පනත හදලා ඉදිරිපත් කරපු වෙලාවේ අවාසනාවකට මම දිගින් දිගටම ආයාචනා කරා මේක කරන්න එපා. හැබැයි වෙලාවේ අවසනාවකට ඒවකට පොදු විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා, එතකොට මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් මහත්මයා, රිෂාඩ් බදුද්දීන් මහත්මයා, එතකොට ද්‍රවිඩ සන්දානයේ මේ සුමන්දිරන් මහත්මයා, එතකොට ජවිපේ අනුර කුමාර විජිතේරත් මහත්මයාලා මේ ඔක්කොම එකට එකතු වෙලා මේක හොඳයි කියලා අතීස්සුවා, සම්මත කරගත්තා. හැබැයි ඒගොල්ලෝ බැලුවේ වෙන අර්ථයකින්, වෙන ඇන්ගල් එකකින්, දෘෂ්ටි කෝණකින් බැලුවා මේක ආවොත් අපිට තමයි මල්ල පිරෙන්නේ කුඩා පක්ෂවලට. يعني කුඩා පක්ෂවලට ලොකු වාසියක් මේකෙන් එන නිසා නව පනතින් නව ඡන්ද ක්‍රමයේ ඒක ඒගොල්ලන් සහයෝගය දුන්නා. එතකොට බෝනස් മന്ത്രി දුර ලැබෙන හින්දා. ඔව් ඊට පස්සේ මේකට එල්ලන മന്ത്രി කියලා ක්‍රමයකුත් ඔය හිටපු මැතිවරණ කොමසාරිස් සභාපතිතුමා යෝජනා කළා. ඒකකුත් දැම්මා. දැන් දාලා 4000 ගාණක් හිටපු മന്ത്രിලා සංඛ්‍යාව 8800ක් විතර වගේ දක්වා වැඩි වුණා. උගත් ඇඟුල ඉඳ ගන්න ආසනවත් නැහැ. ඒකට එහෙමත් වැඩි කරලා දැන් කොට්ටාස 25ක් තියෙනවා නම් තවත් 25ක් විතර වගේ පිටිනුත් දානවා. දැන් ඕක බෙදද්දී යද්දී විශාල ප්‍රශ්න මේ කාන්තා නියෝජනයේද තරුණ නියෝජනයේද කියලා පුදුම අවුල්සාගත තත්ත්වයක් හදලා තියෙනවා. ඊළඟට සභාපතිලා තෝරන එක. සභාපතිලා තෝරන්න මේක යටතේ ඔය දැන් අපිට මාධ්‍ය පෙනෙන්න තිබෙන විකාර රූපී ක්‍රමවේද ටොස් එක දාන ඒවායි නම් මේ ඔක්කොම අවුල් හැදිලා තියෙන මේ නීතියෙන්නේ හදලා තියෙන්නේ. පැහැදිලි. ඉතින් අපි මේක යෝජනා කරා. මම ඇමතිවරයා විදියට මම කැබිනට් මණ්ඩලයටත් මේක ඉදිරිපත් කරා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. නමුත් මේ විශේෂ අමාත්‍යවරු ඒ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරේ නැහැ. මේකේ ඇත්තටම පැරණි ගම්සභා තමයි ක්‍රමය තමයි ලංකාවේ තිබුණු හොඳම පළාත් පාලන ක්‍රමය. දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරන කාරණයක් නෙවෙයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි කියන කාරණේ මේ ආණ්ඩුව බලයට එද්දී ඒ බලාපොරොත්තු දුන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනවා කියලා. ජයක ජනාධිපති ධූරයත් අහෝසි කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරාවිද? සමහරු කියනවා ආණ්ඩුව ඒක අමතක කරලා කටයුතු කරනවා වගේ පේනවා කියලා.
මේක මේ අද අපේ රටේ දේශපාලනය ගැන ජේ.ආර්. ජයවර්ධන එදත් දැක්කා. ඒ නිසා ඔහු තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය හැදුවේ. 78 ව්‍යවස්ථාවෙන්. ඔහු අනාගතේ මොකා උතෙන්ට ආවත් මේක නම් අවශ්‍ය කරන්නේ නැහැ කියලා. දැන් බලන්න 1900 ඔබට මතක ඇති 94 අපි වේදිකාවල හිටියා. ඒක තමයි ප්‍රධාන අපි කිව්වා මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට 62ක් ඡන්දෙ දුන්නේ මේ රටට සාපයක් වෙලා තිබෙන විධායක ජනාධිපති ක්‍රමය මාසායෙන් අහෝසි කරනවා. ඒක සතුටටපත් වෙච්ච ජවිපේ මේ අපේක්ෂකයා ඉල්ලලා ලස්සුනා නන්දන ගුණතිලක මේකේ බලතල අඩු කරනවායි කිව්වා අවලංගු කරනවායි කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයත් වරින් වර දළදා මාලිගාව ඉස්සරහට ගිහිල්ලා කිව්වා මේ දුරේ අහෝසි කරනවා කියලා. කවුරුත් කරන්නේ නැහැ. ඇත්තටම මේ ටිකක් හරි නිර්ලෝභීව ඒක අපේ බලපෑම උඩ තමයි. අපි ඉදිරිපත් කරපු 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අපි හුඟක් අඩු කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකඟ කරගෙන මේ අවුරුදු 6 අවුරුදු 5 දක්වත් අඩු කරා. බලතල හුඟක් අඩු කරා. ජනාධිපතිගේ තීන්දුව වලට විරුද්ධව එදා අධිකරණ වලට යන්න බෑ. ඒකට අපි ක්‍රමවේදයක් හදලා විධාන දැම්මා. යහපාලන ආණ්ඩුව කාලේ. ඔබ කියන ආකාරයෙන් අනුර කුමාර දිසානායක මහත්මයාත් එසේනම් විධායක ජනාධිපති ධූරය අවලංගු කරන එකක් නැද්ද? මම විශ්වාස කරන්නේ නැහැ. ඔබ විශ්වාස කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. මට විශ්වාසයක් නැහැ එහෙම කරයි කියලා. මොකද ඔය බලයට ගියපු ඕකට ගියපු කවුරුවත් ඔක කරේ නැති නිසා. ඔක කරේ නැහැ. මෛත්‍රීපාල මහත්තයා පවා අපි ඒ වෙලාව එකඟ කරගත්තේ දේශපාලන පක්ෂයක් කරා නෙවෙයි එතුමාවේ. ස්වාධීනව ගෙන ස්වාධීනව අපි ගෙනාවේ අපේ එක්සත් ජාතික පක්ෂය වෙලයි එක්සත් ජාතික පක්ෂය හරහා. හැබැයි මම නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට විරුද්ධයි. ඒ කියන්නේ ඔබගේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා කවදාද මේ රටේ ජනාධිපති වෙනවා කියලා නේ. නෑ මම එහෙම හීනමවන්නේ නැහැ. මට අවස්ථාවක් ඉල්ලුවානේ ඔබතුමා. ඉල්ලුවා. ඉතින් හරි. ඒ කියන්නේ මේකේ සැප විඳින්න ඔබත් ආසයි. ජනාධිපති ඒ කියන්නේ අර අන්නතරට ඔබට ඒ දැරදිච්ච තැන. නෑ විධායක ජනාධිපති ධූරය අවලංගු කරන්නේ නැත්තේ ඒක. නෑ මිනිස්සු හිතන ජනාධිපතිකම ගියපුවාම අගමැතිකම මන්ත්‍රීකමක් ගත්තම ඇමතිකමක් ගත්තා සැපක් තියෙන කියලා. මට කියන්න මොකද්ද සැපේ කියලා. ඉස්සර තිබුණා දැන් නම් සැප නෑ ආරක්ෂකයෝ නෑ. අපිට ඉස්සර තිබුණ සැපේ කියන්නකෝ. යාන වාහන අතට පයට සේවකයෝ කවුද ඉඳලා VIP මේ පහසුකම් කොච්චර නම් මැති අමුතුන්ට පහසුකම් තිබුණා. අපි ඒ ගැන කතා කරලා දීර්ඝ සාකච්ඡාවක් එනවා. අපිට මං කියන්නම් දීපු පහසුකම් අපිට රුපියල් 65000යි පඩිය. එලවන්ස් එක 2500යි. එතකොට 67500යි. ඒක තමයි පඩිය. දැන් පහුගිය කාලේ අපි මහදපු බදු නීති අනුව අපෙන් බද්දට කපනවා 144000ක්. ඊළඟට අපිට පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 600ක් දෙනවා. එතකොට අර බද්ද කපන්න මදි නිසා ඒ ඩීසල් පෙට්‍රල් වලට දෙන දීමනාවෙන් ඒකත් කපා ගන්නවා. ඒතර අපිට ලක්ෂ 4-5ක් අතර ඉන්ධන දීමනාවක් ලැබුණා. පාර්ලිමේන්තුවේ ලක්ෂකමාරක් දෙකක් විතර දීමනා ලැබුණා. කවදාවත් අපිට මේක මට නම් මන් දන්නේ මදිද ඉතින් කිසිම මාසෙක රුපියල් ලක්ෂ 10ක් 12ක් නැතුව මට ඉන්ධන පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. ඒ ඔබගේ ආර්ථිකයට අනුවනේ. ඔය ඔබතුමා කිව්වේ නීතියානුකූලව ඇමතිවරයෙක්ට ලැබෙන දේවල් නේ. ඒතකොට අපි ඉතින් මම ඔය කිව්වේ නීතියානුකූලව මන්ත්‍රීවරයෙක්ට ඇමති කෙනෙක්ට ලැබෙන දේවල්. අතට පයට වැඩකාරයෝ ඉන්නකෝ. නිල නිවාස තියෙනකෝ. මම ජීවිතේට එක වැඩකාරයෙක් කරන්නේ නිල නිවාසයක් අරගෙන නැහැ. ඉතින් ඔබතුමාගේ කොළඹනේ තියෙන්නේ. ඔව් ඉතින් මම කොළඹ තියෙන අයත් හරි සමහරව අරන් තිබුණා. මේ අපිට අපේ ලයිට් බිල් ගෙවන්න කියලා නෑ ලියලා නෑ. අපි ටෙලිෆෝන් බිල් ගෙවන්නේ නෑ ආණ්ඩුවේ. අපි අපින් ගෙවගත්තා. ඔබතුමාට ඔබට අපිට ඇමති සැපක් වින්දයි කියන අපිට ටිකක් හිතේ වේදනාවක් එනවා. විඳපු සැප මොකද්ද කියලා නේද? ඒක මහා කටුක ජීවිතයක්. නෑ ඔබට දැන් ගත්තම මේ ආසයි පොළවයි වගේ දැන් මගේ වෘත්තීය කටයුතු කරගෙන බොහොම විවේකීව බිනදත් එක්ක දරුවොත් එක්ක මේ සංචාරක යනවා මේ සතියන්තයට යනවා එකට කෑම කනවා අපි බොහොම ස්වාධීන සැහැල්ලුවෙන් ඉන්නේ. ඔව් විජේදාස රාජපක්ෂ සුරසැප වින්දාද කියන කාරණේ නෙවෙයි. නමුත් පොදුවේ තියෙන කාරණා මම ඔබට ප්‍රශ්නයක් යොමු කරේ. මොකද නීතියානුකූලව ලැබෙන වැටුප්තල ඔබතුමා සඳහන් කරාට නීතියානුකූලව නෙමෙයි සියල්ල ඇමතිවරු ගත්තේ අනීතිගතව. දැන් අපි සිරබාරයට යනකොට අපිට පේනවා මේ ඇමතිවරු නීතියානුකූල පඩියමද අරගෙන තියෙන්නේ කියලා. ඒක වළක්වන්න තමයි අපි අවශ්‍ය නීති ටික හැදුවේ. එච්චර විතරක් නෙමෙයි. අනීතිකව ලබාගෙන තිබෙන වත්කම් අත්පත් කරගන්න පනත අවුරුද්දක් තිස්සේ මගේ ප්‍රධානත්වයෙන් තමයි හැදුවේ. ඔව්. හදලා අපි ඒක ගැසට් කරපු පනත ඔය ගෙනාවේ. ඒ අපි මේ ආණ්ඩුව සම්මත කර එකම සම්මත කර එකම වැදගත් පනත ඒකනේ. ඒකයි තව සංශෝධනයක් ගෙනාවා මේ අපරාධ නඩු දාන සංග්‍රහයේ සූම් තාක්ෂණයෙන්
චූදිතයොත් එක්ක කරන අඩුහන කටයුතු කරා. කටයුතු. ඒ දෙකම අපි හදලා මේ ගැසට් කරපු 52. හිටපු ඇමතුමනි විජේදාස රාජපක්ෂ මහත්මයා මේ වත්මන් ආණ්ඩුව මේ පෞගේ ටිකේ වගේම මේ දවස්වලත් නිතර කියන කාරණයක් තමයි අපි මාධ්‍යයට ප්‍රතිපත්තියක් සකස් කරනවා. නව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරනවා කියලා. හැබැයි සමහරු කියනවා මේ හදන්නේ මේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්න, මාධ්‍ය නියාමනය කරන්න කියලා. මොකක්ද ඔබේ අදහස? ඇත්තටම මාධ්‍ය කියලා කියන්නේ මේ මිනිස්සුන්ගේ ඇස් සහ කන් කියලා තමයි මහා බ්‍රිතාන්‍ය අධිකරණවල පවන අඩු තීන්දුවල තීන්දුව දීලා තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියට කවුරුද බාධා නොකළ යුතුයි. ඒක තමයි මාධ්‍යයට දෙන නිදහස. ඒ වගේම මාධ්‍යයටත් තියෙන වගකීමක් නිවැරදි සහ සත්‍ය තොරතුරු වගකීමෙන් යුතුව ලබා දෙන්න. එතකොට මේ මාධ්‍ය නිදහස ලබා දීලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්මයි. ඒ අනුව මාධ්‍ය නිදහසට සීමා පනවන්න බෑ. හැබැයි මාධ්‍යයට අවශ්‍ය සදාචාර ධර්ම පද්ධතියක් හදාගන්න මාධ්‍යයට අයිතියක් තියෙනවා. ඒකට රජයට මැදිහත් වෙන්නත් අයිතියක් තියෙනවා. ඒක බලකිරීමක් මගින් කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක අවබෝධයකින් යුතුව දෙපාර්ශ්වයේ එකතු වෙලා කරගත යුතු දෙයක්. හැබැයි අපේ රටේ තියෙන ගැටලුව මට වැඩිය රටේ ජනතාව දන්නවා. විපක්ෂයේ ඉන්නකොට හැමෝම මාධ්‍ය නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පෙනී හිටිනවා. ආණ්ඩු පක්ෂයට ගියට පස්සේ බලය ගත්තට පස්සේ ඒ මාධ්‍ය නිදහස සීමා කරන්න කටයුතු කරනවා. පහුගිය අවුරුදු 76ම මේක වුණා. අදත් ඒක වෙනවා. මේ ආණ්ඩුවටත් ඒක වළංගුයි ඔබ කියන්නේ. වළංගුයි. ඒ කියන්නේ මේ ආණ්ඩුව මේ මාධ්‍ය මර්ධනයකට සූදානම් වෙන්නේ. ඒක ගැන කියන්නේ තාම කල් වැඩි. මේ කෙටි කාලයක් තුල ආණ්ඩුව බලයට ඇවිල්ලා මහා විශාල කාලයක් නැහැ. ඔවුන් මේ මාධ්‍ය පිළිබඳව මාධ්‍ය පැත්තට මේ තරම් ඉක්මනින් හැරුණේ. ඔවුන්ගේ ඒ කටයුතු වලට ඔවුන්ට අවශ්‍ය දේවල් කරන්න, ඒ වගේ මාධ්‍ය කටවහන්න කියලා තමයි සමහරු කියන්නේ. මේ පිළිබඳව අපි ආණ්ඩු කරන කාලෙත් ගැටලුවක් ආවා. කියන්නේ ගැටලු නිරන්තරයෙන් ආවා. මේ අවස්ථාවේදී ඔබට මතක ඇති ඒ අදාළ අමාත්‍යවරයාත් සම්බන්ධ කරගෙන මේ රටේ තියෙන සියලුම ප්‍රධාන මාධ්‍ය බලධාරීන් ගෙනල්ලා අපි ඒගොල්ලන් ඇහුවා මොකද්ද කරන්න කියලා. මාධ්‍යෙන් විමසලා තමයි ඔබ කටයුතු කරේ. ඉතින් ඒගොල්ලෝ අදහස් දුන්නා, සමහර අය කල් ගත්තා. ඔබගේ මාධ්‍යනුත් ඇවිල්ලා නියෝජනය කළා. අපි කිව්වා අපිට දෙන්න ඕගොල්ලන් මේක මර්ධනය කරන්න නෙමෙයි. ජනතාව තුළ සියලු මේ කියන්නේ මාධ්‍ය සංස්කෘතිය ගැනම විශ්වාසයක් ඇති කරන්නත් ජනතාව නොමග යීම වළක්වන්නත් තමයි අපි කරේ. එහෙම දෙයක් කරනවා නම් මම කියන්නේ ඒක ආණ්ඩුවකට ඒකපාක්ෂිකව කරන්න බෑ. කරන්න එක පැත්තකින් පුළුවන්. හැබැයි කරොත් ඒකේ ප්‍රතිඵල ඊට වැඩිය නරක එකක්, භයානක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. අපි සාකච්ඡාව නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ඇමතුමනි ඔබ වගේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්, පළපුරුදු ඇමතිවරයෙක් ඉදිරියේ මා සාකච්ඡාව නිමා කරන්නේ. ඔබට අවස්ථාව දෙනවා මගේ ප්‍රශ්න කිරීම හමුවේ යම් කිසි බාධා කිරීමක් වෙලා කියන්න ඕනේ යමක් මග ඇරුණා නම් මේ මිනිත්තු දෙකක කාලය ලබා ගන්න. ඉන් අනතුරු අපි සාකච්ඡාව නිමා කරමු. නැත්ත වශයෙන්ම මේ මම පහුගිය මාස කිහිපය තුලම ප්‍රසිද්ධ මාධ්‍යයේ සාකච්ඡාවලට සම්බන්ධුනේ නැහැ. ඉතින් ඒක නිසා වෙන්නේ ඔබ මගේ මුලින්ම ආන්නේ මම දේශපාලනෙන් ඈත් වෙලා ඉන්නවද නැද්ද කියලා. අපි මේ වගේ මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා කතා කරනකොට අපි ඇත්ත කතා කරන්න ඕන. සමහරවිට ඇත්ත කතා කරනකොට ඒ ඇත්ත අපි කියපු ඇත්ත සමහරට ඒක පවතින ආණ්ඩුවේ වැරද්දක් වෙන්න පුළුවන්. එතකොට හිතන්නේ අපි ඒ පවතින ආණ්ඩුවට ඒ කටයුතු කරන්න දෙන්නේ නැතුව බාධා කරන්න, නැත්නම් අකුල් හෙලන්න, නැත්නම් දේශසාගතව කටයුතු කරනවා කියලා. ඉතින් මම කල්පනා කරේ මම එහෙම චෝදනාවකට ලක් වෙන්න උවමනාවක් නැහැ. මොන අපි නීති හැදුවේ අපිට පාවිච්චි කරන්න නෙවෙයි, එන හැම ආණ්ඩුවකටම පාවිච්චි කරලා මේ රට යහපත් දේශයක් බවට පත් කරන්න. එන කුමන ආණ්ඩුවක් ආවත් ඒ නීති භාවිතා කරන්න ඕනේ. ඉතින් පවතින ආණ්ඩුව කුමක් වුණක් කමන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපි හදපු නීති තවත් හදන්න තියෙනවා. නීති ඒවා හදලා මේ රට හොඳ තැනකට ගෙනියනවා නම් එතෙන්දී මම දේශපාලනයේ ඉන්නවද නැද්ද කියන එක මට වැදගත්ුත් නැහැ, රටට වැදගත්ුත් නැහැ. රටේ කරන ඕනම හොඳ දෙයකට කවුරු කරත් අපි ඒකට සහාය දෙනවා. හොඳයි ඔබතුමායි මම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. උණුසුම් වීඩියෝ එසැනින් බලාගන්න හිරු නිවුස් YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.